වැස්ස දවසක් සීතල පැත්තක් කරදර කරන්න කියලා කවුරුවත්ම නෑ. ඇගේ ඇඳුමක් මැති කෙල්ලෙක්. මීට වැඩිය ඔයාට වෙන මොනවද ඕන? නදීර නැගිටින්නකෝ. මේ ඕවනේ ඇයි අහිංසා? ඇයි ළමයෝ මේ රෑ? වෙලාව කීයද? 12යි ගානක්. ඇයි මොකද උනේ? හැපි බර්ත්ඩේ. සුබම සුබ උපන්දිනයක්. කෝ නැගිටින්නකෝ ඉතින්. අනේ මැනික, ඔයා මේ රෑ නැගිටගෙන මං හිතුවේ නෑ ඔයා හරි කියන්නකෝ. කෝ එන්න. මම කේක් එකක් ඇදුවා. මෙන්න මගෙන් පුංචි තෑග්ගක්. නදීර අහිංසාව කසාද බැන්දායින් පසු නදීරගේ පළවෙනි උපන්දිනය තමයි මේ. මේ දෙන්න කසාද බැඳලා ඒ හැටි කාලයක් නෑ. දෙන්න හිටියේ ගොඩක් සතුටින්. නදීරට මුදල් වලින් අඩුවක් තිබුණෙත් නෑ. ඔහුට නුවරඑළියේ තවත් නිවසක් තිබුණා. එහි එළවලු වගා කරගෙන ඒව බලා ගන්න වැඩට මිනිස්සෙක් දාලා හිටියා. නදීරගේ දෙමව්පියන් සහ සහෝදරයා ඔහුව අතහැර දමා පිටරටකට යන්නේ අහිංසාව විවාහ කරගන්නා හේතුව නිසා. ඒ වෙන මොකුත් නෙමේ. අහිංසා දෙමව්පියන් නැති අනාථ නිවාසයක හැදී වැඩුණ දරුවෙක් නිසා. ඔහුට මේ කසාදෙ කරගන්න එපා කියා කොපමණ පැවසුවත් ඔහු අහිංසාව විවාහ කරගන්නවා. නදීර, මම ඔයාගේ බඩු ටික ඔක්කොම හදලා තියෙන්නේ. ඔයා හිට එනවා නේද? මට සති දෙකක් විතර ඉන්න වෙනවා. ඔයා වෙක්කන් යන්න තිබුණා නම් හොඳයි. ඒත් ඔයාට සීතලේ ඉන්න අමාරුයිනේ. ඔයා ලෙඩ වුණොත් මට වැඩ කරගන්න වෙන්නෙත් නෑ. කුසුමා ඉන්නවනේ. ඔයාගේ තනියට එයා ඉන්නේ හින්දා මම ඉක්මනට එන්න බලන්නම්. සතියක් යද්දිවත් වැඩ ටික ඉවර කරගෙන මං එන්න බලන්නම්. හා පරිස්සමට ඉඳලා එන්න. මට ඔයා නැතුව පාළුයි. මං ඒක දන්නවා මැනිකේ. ඒත් ඉතින් මේවා කරන්න ඕන වැඩනේ. ගුණේරිස්ට තනියම ඔක්කොම කරගන්න බෑනේ. ඉඳලා හිටලා හරි නෝර ගිහින් එන්න වෙනවා. ඔයාට සීතල ප්‍රශ්නයක් නැත්තම් අපිට එහෙ නවතින්න තිබුණා. ඒත් ඉතින් මොනව කරන්නද? මං ගිහින් ලැත් වෙලා එන්න. නදීර නුවරඑළියේ යන්නේ එළවලු වගාවල් ටික බලලා එහෙ කරන්න තියෙන වැඩ කොටස කරලා අහපව් වෙන්න හිතාගෙන අහිංසගේ තනියට ගෙදර වැඩට ඉන්න කුසුමා ඉන්නවා. අහිංසා නුවරඑළියේ නොයන්නේ ඇයට සීතල ඔරොත්තු දෙන්නේ නැති නිසායි. අහිංසා පොඩ්ඩක් මෙහාට එන්න. පරිස්සමට ඉන්න. මං පුළුවන් තරම් ඉක්මනින් එන්න. ගිය ගමන් කෝල් එකක් දෙන්න. මම බලන් ඉන්නවා. හරි මං දෙන්න. කුසුමා අහිංසව හොඳට බලාගන්න. නදීර පිටත් වෙනවා. පැය ගානකට පසුව නදීර නුවරඑළියේ තියෙන ඔහුගේ නිවසට පැමිණෙනවා. ගුණේරිස් අනේ පොඩි මහත්තයා දැන් දාවේ. ඔව් ගුණේරිස් දැන් ආවේ. කොහොමද ඉතින්? හොඳින් ඉන්නව නේද? වරදක් කියන්න නෑ ඉතින්. පාළුවෙන් ඉන්නවා. ඇයි පාළුවෙන් ඉන්නේ? නුවරඑළිය කියන්නේ ලස්සන තැනක්නේ. ඒක නම් එහෙම තමයි. ඒත් ඉන්නේ තනියමනේ. පොඩි මහත්තයයි නෝනයි දෙන්න මෙහෙ ඇවිත් ඉන්නවා නම් මට පාළුවක් නෑ. මාත් ඒකට කැමතියි ගුණේරිස්. ඒත් අහිංසට සීතලේ හිටියම අසනීප වෙනවා. ඒක ගුණේරිස් දන්නවනේ. අනේ ඔව්. කමක් නෑ. ඔය ඉන්න විදියටම මහත්තයලා ඉන්න. මං ජීවත් වෙනකම් මේ දේවල් හරියට බලා ගන්න. මන් නැති කාලෙක මහත්තයලා හොඳ කෙනෙක් බලලා ගන්න. එහෙම කියන්න එපා. ගුණේරිස් තව ලොකු කාලයක් ඉන්න ඕන. තේරුණාද? අඩුපාඩුවක් අසනීපයක් වුණොත් මට කියන්න. මං සල්ලි දාන්නම්. දන්නවනේ මං ගැන. අනිත් එක මං ගැන හිතන්න අහිංස ඇරුණම ඉන්නේ ගුණේරිස් විතරයි. මං ඒක දන්නවා මහත්තයෝ.
මහත්තයාගේ ඕනම දෙයකට මේ ගුණේරිස් ඉන්නවා. ඕන වෙලාවක. නදීරගේ වැඩත් එක්ක දන්නේම නැතුව දවස් 3-4ක්ම ගෙවිලා යනවා. ඒ අතරේ පුළුවන් හැම වෙලාවෙම නදීර අහිංසට දුරකථන ඇමතුමක් දෙන්නත් අමතක කළේ නෑ. මේ විදිහට කාලය ගත වෙලා ගියා. හරියටම සෙනසුරාදා දවසේ තද වැස්සක් ඇති වුණා. ඒ හේතුවෙන් නදීරට එදා දින කරන්න හිතාගෙන හිටිය එක වැඩක්වත් කර ගැනීමට නොහැකි වුණා. එදා දවස පුරාම වැස්ස. වෙලාව රාත්‍රී 10:15ට විතර ඇති. මේ මහ වැහි මැද්දෙන් නදීරගේ නිවසේ දොරට තට්ටු කරන හඬක් ඇහෙනවා. මේ කවුද ඔයා? මම ගායනා. වැස්ස හින්දා හරියටම පාර පේන්නේ නෑ. මට වාහනේ අරගෙන යන්න අමාරුයි. වැස්ස ටිකක් අඩු වෙනකන් ඉන්න පුළුවන් වෙයිද? ඉන්න නම් පුළුවන්. ඒත් මේ ගෙදර ඉන්නේ මායි තව පිරිමි කෙනෙකුයි විතරයි. ඒක මට ප්‍රශ්නයක් නෑ. ඔයාට ප්‍රශ්නයක්ද? ඔයාට කමක් නැත්තම් එන්න ඇතුළට. ගායනාගේ ඇතුළට එනවා. ගායනාගේ මුළු ඇඟම තෙත් වෙලා වතුර බේරෙනවා. මේ ඔයා හොඳටම තෙමිලානේ. තව ටික වෙලාවක් කොහොම හිටියොත් ඔයා අසනීප වෙයි. මේ ඇඳුම මාරු කරගන්න තිබ්බනම් හොඳයි. ඒත් ඉතින් වෙන ඇඳුමක් නෑනේ. ගුණේරිස් ඇයි මහත්තයෝ මම මේ නිදා ගන්න කියලා හැදුවේ. මේ ගුණේරිස් මෙයා මේ වැස්ස හින්දා මෙහෙට ඇවිත් තියෙන්නේ. මෙයාට කාමරයක් පෙන්වන්නකෝ. මේ නම මොකක්ද කිව්වේ? ගායනා. හරි. ගායනා ඔයා ගිහින් ඔය ඇඳුම වේලන්න. ඒ කාමරේ ටවල් එකක් ඇති. කාමරේට වෙලා ඉන්න. බය වෙන්න දෙයක් නැහැ. ඇතුලෙන් දොර ලොක් කරගන්න. ඇඳුම වේලුණාම එළියට එන්න. මේ රෑ යන්නත් බෑනේ. ගෙදරට කෝල් එකක් දීලා අද ඉඳලා හෙට උදේම යන්න. ඔයා කෑම කාලා තින්නේ? ඔව්. මම කාලා ඉන්නේ. ඇඳුම මාරු කරගන්න තිබුණා නම් ඒ ඇති. ගුණේරිස් ගායනාට කාමරයක් පෙන්නනවා. ඒ කාමරයට යන ගායනා දොර ලොක් කරලා එයාගේ ඇඳුම් වේලෙන්න තියලා ටවල් එක ඇඳගෙන කාමරේ ඇඳ උඩට වෙලා ඉන්නවා. දොර ගාවට හිමීට යන ගායනා දොර පොඩ්ඩක් විවෘත කරලා සාලේ නදීර එක්ක ගුණේරිස් කතා කරන ඒවා අහන් ඉන්නවා. ගුණේරිස් නිදා ගන්න ගියා කියලා ගායනාට තේරෙනවා. නදීර ඉන්නේ සාලේ ගණන් වගේක් හදන ගමන්. ගායනා දොර බාගෙට ඇරලා තියලා කාමරේ ඇතුලේ ඉඳන් කෑ ගහනවා. හරියටම සතෙක් දැකලා කෑ ගහනවා වගේ. නදීර දුවගෙන ඇවිත් කාමරේ ඇතුළට එනවා. ඇයි ගායනා මොකද උනේ? සතෙක්. මොකෙක් හරි සතෙක් හිටියා. මෙතන මේ ඇඳ ළඟ. කො ඉන්න මම බලන්න. නදීර ගායනා දිහා බලන්නේ නැතුව අහක බලාගෙන කතා කරේ. ගායනා තුවාය පිටින් ඉන්න නිසා. කාමරේ පුරාම හොයන නදීරට සතෙක් හම්බ වෙන්නේ නෑ. කොහොමත් කාමරේ සතෙක් නෑ. ගායනා කෑ ගැහුවේ බොරුවට. කෝ මොකෙක්වත් නෑනේ කියලා ගායනා දිහා බලන නදීරට දැක ගන්න ලැබෙන්නේ නදීර හිතුවේවත් නැති දසුණක්. ගායනා එයා ඇඳගෙන හිටිය ටවල් එක බිම දාලා තිබුණා. ගායනා හිටියේ සම්පූර්ණයෙන්ම නිරුවත් වෙලා. මේ මොකද මේ? ඇයි මේ? ඕක ඇඳගන්න. එහෙම කියන නදීර අහක බලාගෙන ඉන්නවා. ගායනා නදීර ළඟට ඇවිත් ඔහුව තද කරලා බදා ගන්නවා. ගායනා මේ මොකද කරන්නේ? මාව අතාරින්න. මං ඔයාට උදව්වක් කරේ. ඔයා මේ මොකද්ද කරන්නේ? වැස්ස දවසක්. සීතල පැත්තක්. කරදර කරන්න කියලා කවුරුවත්ම නෑ. ඇඟේ ඇඳුමක් නැති කෙල්ලෙක්. මීට වැඩිය ඔයාට වෙන මොනවද ඕන? ඒ විදිහට කියන ගමම්ම ඇය නදීරව සිප ගන්නවා. නදීර ඇයව පැත්තකට තල්ලු කරලා දානවා. ඒ කරලා ඔහු එතනින් යන්න හදනකොටම ගායනා පළතුරු වට්ටියක තියෙන පිහිය අතට අරගන්නවා. ඔයා මෙතනින් ගියොත් එහෙම මම මේ පිහියෙන් එන ගන්නවා.
මේ ඔයා මොනාද මේ කරන්නේ? ඇත්තටම ඔයාට පිස්සුද? මම කසාද බැඳලා ඉන්නේ. මට පහුලක් තියෙනවා. ඔයාගේ නෝනා මේවා දැනගනී කියලා බයයිද? ඒක වෙන්නේ නෑ. ප්ලීස් මගේ ළඟට එන්න. නැත්තම් මම මේකෙන් යනගන්නවා. එහෙම කියන ගායනා ඔහු ළඟට ඇවිත් ඔහුගේ අතකින් අල්ලගෙන ගිහින් ඔහුව ඇඳට තල්ලු කරනවා. ගායනාගේ මේ හැසිරීම් එක්ක නදීරට නැති හැඟීම් ඇති වෙනවා. ගායනා ඔහුව තදින් වැළඳ ගන්නවා. මේ වැහිබර රාත්‍රිය පහන් වන තුරාම ඔවුන් දෙදෙනා එකට ඉන්නවා. උදේ පාන්දර වාහන ශබ්දයක් ඇහිලා නදීර නැගිටිනවා. එළියට ඇවිත් බලනකොට ගුණේරිස් එළියේ ඉන්නවා. ගුණේරිස් මේ අර ගායනා ගියාද? ඔව් මහත්තයෝ. මහත්තයාට කියන්න කිව්වා ගියා කියලා. මම මහත්තයාගේ කාමරේ දොර ඇරලා හින්දා මහත්තයාව බැලුවා. ඒත් මහත්තයා කාමරේ හිටියේ නැහැ. මම පොඩි වැඩක හිටියේ. මොන දේ කළත් පරිස්සමට මහත්තයෝ. මේ ඇයි එහෙම කිව්වේ? නෑ මම මේ මහත්තයාගේ හොඳට එහෙම කිව්වේ. මේ විදිහට අද දවසත් ගෙවිලා යනවා. රාත්‍රී 9ට පමණ වාහන ශබ්දයක් ඇහිලා නදීර දොර ඇරලා බලනවා. ගායනා ඔයා ඇයි මේ ආයාවේ? මට ඔයාව බලන්න ඕන කියලා හිතුණා. අපි දෙන්න අතර ඊයේ රෑ මොනවා හරි දෙයක් වුණා නම් ඒක ඊයේ රෑයින් ඉවරයි. ඔයා ඇයි ආයාවේ? ඇත්තද? හැබැයි එහෙම ඉවර කරන්න නෙමෙයි මම පටන් ගත්තේ. ඔයා මොනවද මේ කියන්නේ? එකපාරම මගේ ගෙදරට ඇවිත් බලෙම මාත් එක්ක ඉඳලා දැන් මොනවද මේ කියන්නේ? මට ඔයාව ඕන හැමදාම ඕන. මං හැමදාම එනවා. මට ඔයාව ඕන. මං කිව්වනේ හැමදේම ඉවරයි. දැන් මෙතන යන්න. ගායනා එයාගේ බෑග් එකට අත දාලා තුවක්කුවක් එළියට අරගන්නවා. මේ ඔයාට කොහෙන්ද ඕක? මේක අපේ මාමගේ. ඉතින් ඇයි ඕක මෙහෙට අරන් ආවේ? මං හැමදාම රැට මෙහෙට එනවා. ඒකට කැමතිද නැද්ද? කැමති නැත්තම් මම මේකෙන් වෙඩි තියාගන්නවා මෙතනම. ඇත්තටම තමසට පිස්සුද? ඒ කියන්නේ කැමති නෑනේ. ගායනා තුවක්කුව ඇයගේ ඔළුවෙන් තියාගන්නවා. ඒ පිස්සුද? ඕක අයින් කරනවා. තුවක්කුව ඇයගේ ඔළුවෙන් අයින් කරන්න නදීර ඇය සමග පොර බදනවා. ගායනා එකපාරම ඔළුවෙන් ලේ පෙරාගෙන ගායනා බිම ඇදගෙන වැටෙනවා. ගේ පිටුපස හිටිය ගුණේරිස් මේ සද්දේ ඇහිලා එතෙන්ට දුවගෙන එනවා. මහත්තයෝ මේ මොකද්ද කරගත්තේ? අනේ ගුණේරිස් මම මේක කරේ නෑ. තුවක්කුව උදුරගන්න හදනකොට නිකම්ම මේක වුණා. අනේ ගුණේරිස් මම මේක හිතලා කරේ නෑ. මන් දන්නවා මහත්තයා මෙහෙම දෙයක් කරන්නේ නෑ කියලා. ඒත් පොඩ්ඩක් ඉන්න මහත්තයා. ගුණේරිස් ගායනා ළඟට ගිහින් ඇයව බලනවා. කෙල්ල මැරිලා මහත්තයෝ. මං කිව්වනේ හැමදේම පරිස්සමට කියලා. ඒකෙන් දැන් වැඩක් නෑ. අපි මොකද කරන්නේ? මේවා පව් වැඩ මහත්තයෝ. මන් දන්නේ නෑ මෙතන මොකද උනේ කියලා. කමක් නෑ. මම මහත්තයාට උදව් කරන්න. දෙන්නත් එක්ක කතා කරගෙන පල්ලෙහා තියෙන මහ කැලෑව ඇතුලේ ගායනාව වලදානවා. ඒ වලටම ගායනා ගෙනාපු තුවක්කුවක් දානවා. මහත්තයෝ මේ ගැන ආයේ අපිවත් කතා නොකරමු. මේක මෙතනින් ඉවරයි. මම මේ දේවල් කරේ මහත්තයා හින්දා. නැත්තම් කීයටවත් මේ පවට අත තියන්නේ නෑ මං. ගායනා ආපු වාහනේත් නදීරගේ නිවසෙන් ගොඩක් ඈතට ගිහින් දානවා. දෙන්නම එදා රෑම ඇහැරිලා හිටියා. පහුවදා උදේම නදීර ලෑස්ති වුණේ අහපව් එන්න හිතාගෙන. ගුණේරිස් මම යනවා.
මම ආයි සෑහෙන කාලෙකට මෙහෙ එන්නේ නෑ. මං හිතුවේ මේ හැමදේම විකුණලා දාන්න. මං ඒක හිතලා බලලා කියන්න. ගුණේරිස්. ගුණේරිස්. මං කියන එක අහගෙන නේ ඉන්නේ. ඔව් මහත්තයෝ. මට ඊයේ රෑ දේවල් අමතක කරන්න බෑ මහත්තයෝ. මටත් මං කිසිම දෙයක් හිතලා කරේ නෑ. මේ වෙලාවේ මට උදව් කරන්න ගුණේරිස්. නදීර පිටත් වෙනවා. අහිංසා හිතන්නේවත් නැති වෙලාවක නදීර නිවසට පැමිණෙනවා. අහිංසා අහිංසා නදීර ඔයා අද එනවා කියලා කිව්වේ නෑනේ. තව ටික දවසක් ඉන්නවා කිව්ව නේද? ඔව්. ඒත් මට එන්න හිතුණා. මට සමා වෙන්න රත්තරන්. මට සමා වෙන්න. මේ මොකද? මේ ඇයි මේ අඬන්නේ? නෑ. මොකුත් නෑ. මට ඔයාව මතක් වුණා. ඒ හින්දා ආවේ. ඉතින් අනේ ඒකට අඬන්න ඕනද? පොඩි ළමෙක් වගේ. කොහෙන්ද? ගෙට යමු. මේ විදිහට නදීරට ඉන්ඩ ලැබෙන්නේ දවස් 2ක් පමණයි. ගුණේරිස්ගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඔව් ගුණේරිස් කියන්න. අනේ මහත්තයෝ මට මෙහෙ ඉන්න බෑ මහත්තයෝ. මට මෙහෙ ඉන්න බෑ. ඇයි ගුණේරිස් මොකද උනේ? අර කෙල්ලව හොයාගෙන පොලිසිය ආවා. මං කිව්වා එහෙම කෙනෙක් දන්නේ නෑ කියලා. ඒ කෙල්ලගේ ඔළුව ටිකක් හොඳ නෑලු. කෙල්ලගේ වාහනේ මේ කිට්ටුව තිබුණේ හින්දා ඇවිත් තියෙන්නේ. මං කිව්වා මෙහි ඉන්නේ මං විතරයි කියලා. ඒ හැමදේම පැත්තකට දාන්න මහත්තයෝ. ඊට වැඩිය බය හිතෙන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ කෙල්ලව වලදාපු සවලයි උදැල්ලයි දෙක මං ගබඩා කාමරෙන් තිබ්බා. මහරෑ මං ඇහැරිලා බලනකොට ඒක මගේ ළඟ තියෙනවා. ඒ ගැන හිතන්නේ නැතුව මං බයෙන් අහපව් ගබඩා කාමරෙන් ගිහින් තිබ්බා. ඒ ඇවිත් නිදා ගන්න හදනකොට ඒ දෙක අහපව් මගේ කාමරේ ඇතුලේ තිබුණා. මං දුවගෙන ගිහින් ගබඩා කාමරේ බැලුවම ඒක එතන නෑ මහත්තයෝ. මොනවද මේ කියන්නේ? එහෙම වෙන්නේ කොහොමද? මං හිතන්නේ ගුණේරිස් ඔයා බය වෙලා ඉන්නේ. ඔයාට ඕවා නිකම් මැවිලා පේන දේවල් වෙන්න බැරිද? නෑ මහත්තයෝ. මං ඕල්මන් අවතාර වලට බය මිනිහෙක් නෙමෙයි. ඕල්මන් කියන්නේ හිත කියලා තමයි මම හිතන් හිටියේ. නෑ මහත්තයෝ. ඒක එහෙම නෑ. ඒ කෙල්ල හිටියා. මහත්තයෝ. ඒ කෙල්ල හිටියා. හිටියා? කොහෙද? ඒ කෙල්ලට වෙඩි වැදුන තැන එතන බිම ඉඳගෙන මං දිහා බලාගෙන හිටියා. මං බයෙන් ළඟට ගියා. එකපාරම නැති වෙලා ගියා. මං මුළු රෑම එළියේ හිටියේ. මෙහෙ ෆෝන් වැඩ කරෙත් නෑ. මට බෑ මහත්තයෝ. මං මේ වෙනකොටත් ගිහින් මහත්තයා හින්දා මං දාලා යන්නේ නැත්තේ. නදීර මේ ඇයි? මොකද මේ දාඩිය දාගෙන බය වෙලා වගේ? නෑ එහෙම මොකුත් නෑ. මේ ගුණේරිස්ට මේ සනීප නෑලු. ඒකයි වැඩ ටික බලාගන්න මේ කවුරුත් නෑනේ. මේ මම බැලුවේ මේ ඒ ඔක්කොම මේ විකුණලා දාන්න. ඇයි? ගුණේරිස් මාමට මොකද වුනේ? නෑ මේ එයාට දැන් වැඩ කරන්න බෑ. එයාට දැන් වැඩ කරන්න බෑ කියන. මම බලන්නම්කෝ. ඔයාව හිතන්න එපා. නදීර එයාගේ හිතේ ලොකු බයකුත් තියාගෙන තමයි මේ විදිහට කතා කරන්නේ. නදීරට තවත් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ කතා කරන්නෙත් ගුණේරිස්ම තමයි. ගුණේරිස් කියනවා මහත්තයෝ පොලිසියෙන් ඇවිත් ඉන්නවා මහත්තයට එන්න කියලා කියනවා. නැත්තම් මහත්තයා ඉන්න දිහාට පොලිසියෙන් එනවා කිව්වා කියලා ගුණේරිස් කියනවා. මේ දේවල් අහිංසා දැනගත්තොත් කියලා බය වෙන නදීර ඉක්මනින් ආපහු නුවරඑළිය යන්න ලෑස්ති වෙනවා. ඔයා මේ කොහෙ යන්නද? මේ ලොකු හදිස්සියක්. ගුණේරිස්ට ටිකක් අමාරුයිලු. මට යන්න වෙනවා අහිංසා. එහෙම කියන නදීර අහිංසගේ නලල ඉඹලා පරිස්සමට ඉන්න කියලා ඉක්මනින් පිටත් වෙනවා. නුවරඑළියේ නිවසට පැමිණෙන නදීර කාර් එකෙන් බැහැලා ගේ ඇතුළට යනවා. මහත්තයා ආපු එක හොඳයි. නැත්තම් අද රැට මොනවා වෙයිද කියලා මම බයෙන් හිටියේ. හරි ගුණේරිස්. ඒක නෙමෙයි. කෝ පොලිසිය? මොන පොලිසියද?
ඒ මිනිස්සු කලින් ආවට පස්සේ ආපහු ආවේ නෑ. එතකොට මට එන්න කියලා කෝල් කරේ? මම නෑ. මං කතා කරේ නෑ මහත්තයෝ. මං කතා කරේ එකපාරනේ. ඊට පස්සේ මං ආයෙ ගත්තේ නෑ. මොනවා? එතකොට මට කතා කරේ කවුද? ඒ ගුණේරිස්ගේ කටහඬමනේ. ඒක වෙන්නේ කොහොමද? බලමු පොඩ්ඩක් ෆෝන් එක. නදීර ඔහුගේ දුරකථනය අතට අරගෙන එහි පැමිණි ඇමතුම් පරීක්ෂා කරනවා. ගුණේරිස් කලින් ගත් ඇමතුම ඇරෙන්න ආය වතාවක් ගත් ඇමතුම දුරකථනයේ පෙන්වන්නේ නැහැ. ඒක වෙන්නේ කොහොමද? මට ආපු කෝල් එක ඒක නෑනේ. නදීරට තේරෙනවා මෙතන මොකක් හරි අත්භූත දෙයක් සිදු වෙනවා කියලා. ගුණේරිස් මම හපව යනවා. ඔයත් මේව වහලා දාලා මාත් එක්ක යමු. පස්සේ මොනවා හරි කරමු. මෙතන මොකක් හරි දෙයක් තියෙනවා ගුණේරිස්. ඔයා කිව්ව එක ඇත්ත. මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. ගෙවල් දොරවල් වහලා දාලා ගුණේරිස් එක්ක පිටත් වෙනවා. ටික දුරයි යන්න වෙන්නේ. පාර පුරාම මීදුම. කිසිම දෙයක් පේන්නේ නැති ගානටම පාරේ මීදුම තිබුණා. මේක වෙන්න බෑ. මෙහෙම මීදුම මේ වෙලාවේ දැන් මොකද මහත්තයෝ කරන්නේ? කළුවර වැටෙන කම්ම බලා හිටියත් මීදුමේ අඩුවක් වුණේ නෑ. මහත්තයෝ අපේ පිටිපස්ස පැත්තෙන් මීදුමෙන් වැහිගෙන එන්නේ. පිටිපස්ස බලන නදීර වාහනය හරවලා අරන් අහපව් නිවසට එනවා. දෙන්නත් එක්කම කල්පනා කරන්නේ දැන් මොකද්ද කරන්න කියලා. නදීරගේ නිවස වටේම මීදුම. පාර පේන්නෙම නෑ. මේක මෙහෙම වෙන්න විදිහක් නෑ ගුණේරිස්. අපි දැන් මොකද කරන්නේ? මේක අර මැරුණ කෙල්ලගේ වැඩක්. ඔව්. ඒක එහෙම තමයි. මගේ ඔළුව තවත් අවුල් වෙනවා. අපි කරන්න දෙයක් හිතමු. මුළු පළාතම අඳුරෙන් වට වෙලා තිබුණා. දෙන්නත් එක්කම එළියට වෙලා කල්පනා කරා. ඒ වෙලාවේ ගුණේරිස් දකිනවා ගේ පිටිපස්සෙන් ඡායාවක් වගේ දෙයක්. අතේ තිබුණ ටෝච් එකේ පැත්තට ගහලා බලන ගුණේරිස්ගේ ඇඟ දාඩියෙන් තෙත් වෙලා යනවා. ගුණේරිස් දකින්නේ ගායනා ගේ පිටිපස්ස පැත්තට ඇවිදගෙන යනවා. මහත්තයෝ අර කෙල්ල මොන කෙල්ලද? මැරුණ කෙල්ල අර පැත්තට ගියා. මොකක්? අනේ ගුණේරිස් මට බයයි. ගුණේරිස් අපි යමු. යන්න කොහේ යන්නද? අපි කොටු වෙලා. ඒකේ අපි වතාරින්නේ නෑ. නදීර දුරකථනය අතට අරගෙන ඔහු දන්න අයට කතා කරන්න හදනවා. ඒත් ඔහුගේ දුරකථනය වැඩ කරන්නේ නෑ. අනිත් දුරකථන වලින් උත්සාහ කළත් ඒ දුරකථනත් එකක්වත් වැඩ කරන්නේ නෑ. අපි දෙන්නම් එළියට වෙලා මිමු. එළිය වැටෙනකම්. ඒ ටික වෙලාවයි එහෙම ඉඳ වෙන්නේ. කැලේ ඇතුලෙන් වෙඩි හඬක් එක්කම තරුණියක් කෑ ගහන හඬ ඇහෙනවා. අම්මෝ මහත්තයෝ මට නම් බෑ. මට තව ඉන්න බෑ. අර කෙල්ල ඒ කෙල්ල මේ පැත්තට එනවා. ගුණේරිස් මව දාලා යන්න එපා. ගුණේරිස් එතනින් නැගිටලා දුවගෙන යන්නේ ගේ ඇතුළට. නදීරත් දුවගෙන ගිහින් ගේ ඇතුළට යන්න හැදුවට ඒක කරන්න ලැබෙන්නේ නෑ. ගුණේරිස් ගේ ඇතුළේ ඉද්දිම දොරවල් වැහිලා අගුළු වැටෙනවා. නදීර අහපව් මිදුලට දුවගෙන එනවා. නදීරගේ මූණ ඉස්සරහම ගායනාගේ අවතාරයේ හිටගෙන ඉන්නවා. උඹ මාව මැරුවා. උඹත් මගේ ළඟට එන්න ඕන. මම ඒක කරනවා. නදීර කාර් එක ළඟට දුවගෙන ගිහින් ඇතුළට නැගලා පණ ගන්වාගෙන ඉදිරියට යනවා. ඒ එක්කම හැමතැනම තිබුණ මීදුම එකපාරම නැති වෙලා යනවා. වේගෙන් කාර් එක ඉස්සරහට අරගෙන යන නදීර වම් පස අසුන දිහා බලන්නේ
හිනා හඬක් ඔහුට ඇහෙන හින්දයි. වම් පස අසුනේ ගායනා ඉඳගෙන ඉන්නවා. නදීරගේ මූණ දිහා බලාගෙන. ගායනාගේ ඔළුවේ උඩ කොටස තිබුණේ නෑ. එතනින් බිමට ලේ පෙරමින් තිබුණා. මගේ ළඟට වරෙන් මගේ ළඟට. නදීරට වාහනය පාලනය කරගන්න බැරි වෙනවා. එතන තිබුණ හෙලෙන් පල්ලෙහාට වාහනය පෙරලෙනවා. නදීර මැරුණද? දොරාගුල් කඩාගෙන එළියට එන ගුණේරිස් හැම තැනම නදීරව හොයනවා. පාන්දර වෙනකම්ම හොයනවා. අහපව් නිවසට පැමිණෙන ගුණේරිස්ට දුරකථනය නාද වෙනවා ඇහෙනවා. හෙලෝ. අනිත් පැත්තෙන් කතා කරන්නේ අහිංසා. ඇය හොඳටම බය වෙලා ඉන්නේ. ඇය අහනවා නදීර කොහෙද? ඇයි ෆෝන් එක වැඩ කරන්නේ නැත්තේ කියලා. ගුණේරිස්ට ඒ ප්‍රශ්නවලට දෙන්න උත්තරයක් නැහැ. ඔහු අහිංසට පවසන්නේ මෙයයි. නෝනා ඉක්මනට එන්නකෝ. මෙහෙට ආවම අපි කතා කරමු. ඒ වචනවලට බය වෙන අහිංසා පුළුවන් ඉක්මනට නුවරඑළියට එනවා. ඒ ඇවිත් ගුණේරිස්ව හමු වෙනවා. ගුණේරිස් මට කියන්න කොමගේ නදීර? මහත්තයා නෑ නෝනා. නෑ කියන්නේ? ගුණේරිස් තේරුම් ගන්නවා තවත් මේක හංගල වැඩක් නෑ කියලා. ඔහු ගායනා ගැන හැමදේම අහිංසා සමග පවසනවා. ඒ වෙලාවෙම නදීරගේ නිවසට මිනිස්සෙක් දුවගෙන එනවා. ඔහු කියනවා ගුණේරිස් මෙතන මොකද කරන්නේ? අර මහත්තයාගේ වාහනේ කන්දෙන් පල්ලෙහාට ගිහිල්ලා. මහත්තයාට හොඳටම අමාරුයි. අපි ඉස්පිරිතාලෙට ගිහින් දැම්මා. හැබැයි සිහියක් තිබුණේ නැහැ. ඒ කතාව ඇහුව ගමන්ම අහිංසා ආපු වාහනේම ගුණේරිස් එක්ක රෝහලට යනවා. රෝහලේ දොස්තර පවසන්නේ ලොකු ඔපරේෂන් එකක් තියෙනවා. ඒකෙන් පස්සේ තමයි හැමදේම කියන්න වෙන්නේ කියලා. අහිංසා හොඳටම අඬනවා. ගුණේරිස්ට දුකට වැඩිය හිතේ තිබුණේ ලොකු බයක්. අහිංසා නෝනා. ඒ කෙල්ල අපේ මහත්තයා වතරිනි කන්නේ. නදීරට ගොඩක් අමාරු බව සැත්කම් කාමරේ දොරේ වීදුරුවෙන් අහිංසා දකිනවා. අනේ ගුණේරිස් මාමේ මගේ නදීර මට ඕන. මන් දන්න කෙනෙක් ඉන්නවා. අපි එයාගෙන් මේ ගැන අහමු නෝනේ. එන්නකෝ. ගුණේරිස් අහිංසාවත් එක්කගෙන යන්නේ ගුරුන්නාන්ස කෙනෙක් මුණ ගැහෙන්න. දෙන්නගේ විස්තර ඕන නැහැ. ආව කාරණේ කියන්න. ගුණේරිස් ගුරුන්නාන්සේ සමග හැමදේම පවසනවා. ඉන්පසු ගුරුන්නාන්සේ රෝහල තුලට ගිහින් දොරේ වීදුරුවෙන් අමාරුවෙන් හුස්ම ගන්න නදීරව බලනවා. දෙන්න මහගණ්ඩ. මේ දොස්තරලට මුකුත් කරන්න බෑ. මේ ලෙඩා අද රෑ 12 වෙනකම් මෙහෙම දඟලයි. 12 වෙනවත් එක්කම හුස්ම නවතී. ඒ මැරුණ කෙල්ලව මට මේ ලෙඩා ගැඟෙන් පේනවා. ඒකි 12 වෙනකම් බලාගෙන ඉන්නේ. මේකට කරන්න තියෙන්නේ එක දෙයයි. කළුවර වැටෙනවත් එක්කම අපි ඒ දේ කරොත් මේ මිනිස්සයව බේරගන්න පුළුවන්. අහිංසා ගුරුන්නාන්සේ ළඟ වැඳ වැටිලා කියනවා ඒක කරලා දෙන්න කියලා. තුන්දෙනා එක්කම නදීරගේ නිවසට එනවා. ඒ ඇවිත් බලාගෙන ඉඳලා කළුවර වැටෙනවත් එක්කම ගුරුන්නාන්සේ ගුණේරිස්ට කියනවා ඒ මිනිය වල දාලා තියෙන තැනට යමු. තුන්දෙනාම කැලේ පැත්තට යනවා. ගුරුන්නාන්සේ කියනවා ගුණේරිස්ට වල හාරන්න කියලා. ගුණේරිස් වල සම්පූර්ණයෙන්ම හැරුවට පස්සේ ගායනාගේ ගඳ ගහන ශරීරය හමු වෙනවා. මේක හිතන තරම් ලේසි නෑ. මෙහෙම සද්දයක් නැතුව තියෙන්නේ මොකක්ම හරි සිද්ධ වෙන හින්දා. දැන් තියෙන්නේ මේ ශරීරෙ ගිනි තියන්න. පෙට්‍රල් කෑන් එක අතට ගන්න ගුණේරිස් ගායනාගේ ශරීරයට පෙට්‍රල් හලනවා. ඒ කරලා ගිනි පෙට්ටිය ඇරලා බලන ගුණේරිස් ගුරුනාන්සේ ගිනි කූරු එකක්වත් නැහැ.
මං ගෙනාවේ අලුත් ගිනි පෙට්ටියක්. ඒත් ගිනිකුරු එකක්වත් නෑ. මං කිව්වනේ මේක ලේසි නෑ. මං ගෙදෙට්ට ගිහින් තව ගිනි පෙට්ටියක් අරගෙන එන්න. තනියම යන එකේ තරම් හොඳ මදි. ඒත් මේ මිනිහ මෙතන දාලා ගියොත් ඒකත් ප්‍රශ්නයක්. අපේ මහත්තයව බේර ගන්න ඕන. අපේ මහත්තයව බේර ගන්න ඕන. මම ඒක කරන්න. ගුණේරිස් හිතට හයි අරන් ගෙදරට යනවා. අහිංසා හොඳටම බය වෙලා ඉන්නේ. ගුරුන්නාන්සේ ළඟ ඉන්න හින්දා ඇයගේ බය ටිකක් හරි නැති වුණා. ගුණේරිස් ගිනි පෙට්ටියකුත් අරන් අහපව් දුවගෙන එනවා. එන මග ඉස්සරහ ගායනා හිටගෙන ඉන්නවා. උඹ ඔව් මම නදීරව ගෙනියන එක නවත්තන්නද හදන්නේ. උඹත් මෙරියන් එන. එතනම තිබුණ ගහේ අත්තක් එකපාරම ගුණේරිස්ගේ ඇඟට කඩාගෙන වැටෙනවා. බෙල්ල කැඩිලා යන ගුණේරිස් එතනම මිය යනවා. ඒ සද්දේ ගුරුන්නාන්සෙටත් ඇහෙනවා. ඉවරයි. මං හිතුවා ඕක. ඇයි මොකද වුණේ? වටේම කළුවර විතරයි. කොහෙවත් යන්න එපා. ඒත් එක්කම ගිනි පෙට්ටියකුත් අතේ තියාගත්ත ගුණේරිස් මේ දෙන්න ළඟට ඇවිදගෙන එනවා. ළඟට යන්න එපා. ඔය එන්නේ ගුණේරිස් නෙමේ. ගුණේරිස් මේ වෙනකොට මැරිලා. මැරිලා? අනේ ගුණේරිස් මාමා. ඔහොම නැවතියන්. මම දන්නවා උඹ ගුණේරිස් නෙමෙයි කියලා. උඹට බෑ මාව රවට්ටන්න. ටික වෙලාවක් නිහඬව ඉන්න ගුණේරිස් කතා කරනවා. ඔව් මම ගුණේරිස් නෙමේ. මම ගායනා. මේකිගේ මිනිහා මාත් එක්ක නිදාගත්තා. ඊට පස්සේ මාව මැරුවා. ඒකත් ඇරදීමක් බොල. ඒකත් ඇරදීමක්. දැන්වත් මේක නවත්තපන්. නැත්තම් මම මේක නවත්තන්න. උඹ මාව නවත්තන්න. කරපම් බලන්න. ගුරුන්නාන්සේ එක දිගට මතුරන්න පටන් ගන්නවා. ගායනාට ඒකෙන් ලොකු බලපෑමක් නැතත් ඇයට සෙලවෙන්න බැරි වෙනවා. අහිංසා ගුණේරිස්ගේ ශරීරයේ අතින් ගිනි පෙට්ටිය අරගන්නවා. අරගන්නවත් එක්කම බිම තිබුණ ලී කෑල්ලක් උඩින් ඇවිත් ගුරුන්නාන්සේගේ කට ඇතුළට යනවා. ඒලීය ඔහුගේ බෙල්ල පසාරු කරගෙන පිටුපසින් එළියට එනවා. අහිංසා හොඳටම බය වෙනවා. ගුරුන්නාන්සේ ඔහුගේ හුස්ම අවසන් වෙන්න කලින් ඔහුගේ කරේ තියෙන ඇටමාලය අහිංසාගේ කරට දමනවා. අහිංසා ගිනි කූරක් පත්තු කරලා අරගන්නවා. ඒකම ගුණේරිස්ගේ ශරීරය තුල හිඳින ගායනා අහිංසාගේ බෙල්ලෙන් අල්ලන්න හදනවා. ඒත් ඇයට ඒක කරන්න බැරි වෙනවා. ඒ ගුරුන්නාන්සේ ඇයට දාපු මාලේ හින්දා. අතට අරගත්ත ගිනි කූර අහිංසා වල තුලට දමනවා. ගායනාගේ ශරීරය ගිනි අරගන්නවා. ඒ ගින්නටම ගුණේරිස්ගේ ශරීරය තුල ඉඳින ගායනාගේ ආත්මයද පනිනවා. ඒ දේවල් අවසාන වුණායින් පසු බයෙන් ගැහි අහිංසා රෝහලට එනවා. රෝහලේ ටික දුරක් ඇවිදගෙන එන ඇය සිහිසුන්ව බිම ඇද වැටෙනවා. ඇයට සිහිය ආපු ගමන්ම ඇය නදීරව බලන්න යනවා. නදීරට සිහිය ඇවිල්ලා තියෙනවා. නදීර ඔයාට දැන් හොඳයි නේද? මට දැන් හොඳයි. මං අතින් වැරැද්දක්. ඔව් නවත්තන්න. මං හැමදේම දන්නවා. දැන් මේ දේවල් ඉවරයි. ආයෙ එහෙම වැරද්දක් කරන්නේ නෑ නේද? නෑ. මං ආයෙ එහෙම දෙයක් කරන්නේ නෑ රත්තරන්. අපි නුවර ඉඩම් විකුණමු. ආයෙ මෙහෙ එන්න ඕන නෑ. ඇත්තටම අහිංසා මට සිහි නැති වුණාට පස්සේ මොකද වුනේ? අහිංසා සිද්ධ වුණ හැමදේම නදීර එක්ක කියනවා. ගුණේරිස් දැන් ජීවතුන් අතර නැති බව දැනගත්ත නදීර ගොඩක් දුක් වෙනවා.
ගුරුන්නාන්සේගේ සහ ගුණේරිස්ගේ මරණ කොහොම වුණාද කියලා පොලිසියට හිතාගන්න බැරි වෙනවා. ඒත් ගායනාගේ මරණය සම්බන්ධව නදීරව අත්අඩංගුවට අරගන්නවා. තමන්ට පවුලක් තියෙනවා නම් ඒක රැකගන්න ඕන. නදීරගේ දෙමව්පියෝ සහෝදරයා ඔහු අතහැර දමා ගියේ අහිංසට ඔහු ආදරය කළ නිසා. අහිංස වෙනුවෙන් ඒ තරම් කැපවීමක් කරලා ඇයි මේ හැඟීම් වලට වහල් වෙලා තවත් කාන්තාවක් සමග යහන් ගත වුනේ? ඒක වැරදි. තමන්ට අවංකව ආදරය කරන කාන්තාවක් ඉන්නවා නම් තවත් කාන්තාවක් සමග මොනම හේතුවක් නිසාවත් සම්බන්ධයක් ඇති කරගන්න ඕන නෑ. අද ඉන්න සමහර පිරිමි තමන් ආදරය කරන කාන්තාව පැත්තකින්දී සල්ලි දීලා තවත් ගැහැණු සමග නිදා ගන්නවා. ඒකෙම අනිත් පැත්ත කරන සමහර කාන්තාවෝත් ඉන්නවා. පිරිමියා නැති වෙලාව බලලා හොර සැමියව ගෙදරට ගෙන්න ගන්නවා. නැත්තම් වෙනත් තැනක හමු වෙනවා. මේකෙන් ලබන తాවකාලික සතුට මොකද්ද? ඇයි ඒක තේරුම් ගන්න තරම් මොලයක් නැත්තේ? එහෙම පිරිමින්ට ගැහැණුන්ට අවසානයේ ඉතුරු වෙන්නේ දුක විතරයි. හොඳ විදිහට ජීවත් වෙලා අවසානයේ ආපස් ඇහැරිලා බලද්දි Tamanට සතුටක් ඇති වෙනවා. ඒ වගේම වැරදි විදිහට ජීවත් වෙලා අවසානයේ හැරිලා බැලුවම සතුටු වෙන්න පුළුවන්ද? පොඩ්ඩක් හිතන්න.